MX එක්සෑම් එකට ඇවිල්ලා තිබ්බ තවත් ගානක් තමා මෙන්න මේ වගේ කැලෙන්ඩර් ආශ්‍රිත ගානක් තිබ්බා. ඒ කැලෙන්ඩර් ආශ්‍රිත ගානේ තිබ්බේ කිසියම් පුද්ගලයෙක් මාසයක් තුලදී ව්‍යාපෘතියක් නිරීක්ෂණය සඳහා යන ආකාර පිළිබඳව. මේ කැලෙන්ඩරෙත් එක්ක තව දීලා තිබ්බා කොන්දේසි ටිකක්. ඒ කොන්දේසි ටික තමා ඔහු නිරීක්ෂණය සඳහා යන්නේ අනුයාත දින දෙකක් තුළ පමණයි කියලා. ඒ කියන්නේ ඔහු නිරීක්ෂණයට එක දවසක යනවා නම් ඔහු රැයට නතර වෙලා ඉඳලා පහුවදා නිරීක්ෂණය අවසන් වෙලා තමයි අපව ගෙදර එනවා කියලා දීලා තිබ්බේ. ඒකට එකලඟ දවස් දෙක විතරයි ඔහු නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්නේ. තව කියලා තිබ්බා ඔහු සෙනසුරාදා ඉරිදා දිනවල නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්නේ නැහැ කියලා. ඒ වගේම පොයේ දවස්වලට නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්නෙත් නැහැ කියලා. තව කියලා තිබුණා ඔහු 10 වෙනිදා නිරීක්ෂණයට සහභාගී වෙන්නෙත් නැහැ කියලා. ඒ කියන්නේ මේ මාස තුල 10 වෙනිදා ඔහු නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්නේ නැහැ කියලා දීලා තිබ්බා. තව කියලා තිබ්බා ඔහු පළමු සතියේ පළමු දින දෙකේ සහ අවසන් සතියේ අන්තිම දින දෙකෙහි නිරීක්ෂණයට සහභාගී වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔහු පළවෙනියටම නිරීක්ෂණය සඳහා යන සතියේ තියෙන පළවෙනි දවස් දෙක 3යි 4යි සහ ඔහු අවසානයේ නිරීක්ෂණය සඳහා යන සතියේ අවසාන දවස් දෙක වන 27යි 28යි ඔහු නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්නේ නැහැ කියලා තමයි කියලා තිබ්බේ. එතකොට අපිට මේ වගේ රතු පාරට highlight කරපු රවුමක දාලා තිබ්බා ඒ තමයි පොය දවස් කියලා. ඒ කියන්නේ මේ මාසයේ තුල තිබ්බේ පොය දවසකට 5 වෙනිදා. ඒක තමයි දීලා තිබ්බ කොන්දේසි ටික. ඊට පස්සේ ප්‍රශ්නෙට අහලා තිබ්බේ ඒ පුද්ගලයා නිරීක්ෂණය සඳහා පළවෙනි සතියේ සහභාගී වෙන ආකාර ගණන කීයද? ඊට පස්සේ ඔහු දෙවෙනි සතිය තුළදී සහභාගී වෙන ආකාර ගණන කීයද කියලා. ඊට පස්සේ ඔහු තුන්වෙනි සතිය තුළදී සහභාගී වෙන ආකාර ගණන හා හතරවෙනි සතියේ සහභාගී වෙන ආකාර ගණන. ඊට පස්සේ ඒ සති ඔක්කොගෙම සහභාගී වෙන ආකාර ගණන වල එකතුව අහලා තිබ්බා. එතකොට අපි බලමු මේ ප්‍රශ්නෙට අදාළව කොහොමද මේ එක එක සති තුල ඔහු සහභාගී වෙන ආකාරය ගන්න හොයන්නේ කියලා. මෙතන ගොඩක්ම වැදගත්ම කාරණා තමයි ඔහු නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්නේ අනුයාත දින දෙක විතරයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එකලඟ දවස් දෙක විතරයි ඔහු නිරීක්ෂණය සඳහා යන්නේ. ඒ කියන්නේ මෙතන 3 වෙනිදා ඔහු නිරීක්ෂණයට සහභාගී වුණොත් අනිවාර්යෙන් 4 වෙනිදා හවස ගෙදර එනවා. ඊට පස්සේ ඔහුට යන්න පුළුවන් ආයේ දවසක් ගත්තොත් ඔහු ආපහු 4 වෙනිදා ගිහිල්ලා ඔහුට 5 වෙනිදා ආපහු ගෙදර එන්න පුළුවන්. නැත්නම් 5 වෙනිදා ගිහිල්ලා ආපහු 6 වෙනිදා ගෙදර එන්න පුළුවන්. එන්නේ මේ විදිහට අනුයාත දින කියන්නේ එන්නේ මේ විදිහට තමයි ඔහුට නිරීක්ෂණයට සහභාගී වෙන්න පුළුවන්. දැන් මේ ගානේ කොන්දේසි වලට අනුව මේකේ පළවෙනි සතිය තුල ඒ කියන්නේ මේ සතිය තුලදී මේ 3 4 කියන පටන් ගන්න සතිය තුලදී ඔහුට සහභාගී වෙන්න පුළුවන් ආකාර කීයද කියලා තිබ්බා. ඔහුට සහභාගී වෙන්න පුළුවන් ආකාර මේ සතිය තුල එකයි තියෙන්නේ. 3යි 4යි සහභාගී වෙන්නේ නැත්නම් පොයේ දවසේ සහභාගී වෙන්නත් බැරි නම් 8යි 9යි ඔහු සහභාගී වෙන්නේ නැත්නම් ඉතිරි වෙලා තියෙන්නේ 6යි 7යි දින දෙක විතරයි. එතකොට ඔහුට පුළුවන් 6 වෙනිදා නිරීක්ෂණය සඳහා සහභාගී වෙලා 6 වෙනිදා රැය ඉඳලා ආපහු 7 වෙනිදා නිරීක්ෂණ ඉවර වෙලා ගෙදර එන්න පුළුවන්. ඊට අමතරව කිසිම ආකාරයකට ඔහුට ඒ සතිය තුළදී නිරීක්ෂණයට සහභාගී වෙන්න බෑ. එතකොට මේ පළමු සතිය තුළ නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්න පුළුවන් ඔහුට ආකාර එකයි. ඒ 6යි 7යි දින දෙකේ විතරයි. මේ තියෙන එතකොට නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්න පුළුවන් ටෝටල් දින ගාන මේ සතියේ එකයි. ඊළඟට අපි යමු ඊළඟ සතියට දෙවෙනි සතිය. මේ 10 11න් පටන් ගන්න සතිය. මේ සතිය කියලා තිබ්බා 10 වෙනිදා ඔහු නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්නේ නැහැ කියලා තිබ්බා. ඒ වගේම අනිවාර්යයෙන්ම සෙනසුරාදා ඊදා දෙකෙත් ඔහු නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්නේ නැහැ. එතකොට ඔහුට නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්න පුළුවන් මේ 11 12 13 14 කියන දවස් 4 විතරයි. ඒකත් අනුයාත දින දෙක ආකාර විදිහට විතරයි ඔහුට පුළුවන්. එතකොට අපි බලමු කොහොමද මේ සතිය තුළ නිරීක්ෂණය සඳහා ඔහු සහභාගී වෙන්නේ කියලා. එතකොට ඔහුට පුළුවන් 10 වෙනිදා අනිවාර්යයෙන්ම යන්න බෑ. එතකොට ඔහුට 11 ගිහිල්ලා 12 හවස ගෙදර එන්න පුළුවන්. නැත්තම් ඔහුට 12 වෙනිදා ගිහිල්ලා 13 වෙනිදා හවස ගෙදර එන්න පුළුවන්. නැත්තම් ඔහුට ඒ සතිය තුලම 13 වෙනිදා ගිහිල්ලා 14 වෙනිදා හවසට ගෙදර එන්න පුළුවන්. වෙන කිසිම ආකාරයකට සහභාගී වෙන්න බෑ.
එතකොට ඔහුට ඒ සතිය තුල පුළුවන් ආකාර 3කට විතරයි. ඒ 11 12 දවස් දෙකෙයි 12 13 දවස් දෙකෙයි 13 14 දවස් දෙකෙයි විතරයි. එතකොට ඒ සතියට සහභාගී වෙන්න පුළුවන් ටෝටල් දින ගණන 3යි. අපි මෙතන දාලා තියෙන්නේ ඒ 3. ඊළඟට යමු අපි ඊළඟ සතියට. ඒ සතියේ ඔහුට සෙනසුරාදා ඉරිදා විතරයි සහභාගී වෙන්න බැරි. ඉතිරි දවස් 5ෙම ඔහුට සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ 17, 18, 19, 20, 21 කියන දවස් 5ෙම ඔහුට නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්න පුළුවන්. එතකොට ඔහු සහභාගී වෙන්නේ ඔහුට පුළුවන් අනුයාත දින දෙක පමණයි කිව්වහම 17 ගිහිල්ලා 18 හවස එන්න පුළුවන්. ආයේ 18 ගිහිල්ලා 19 හවස එන්න පුළුවන්. ආය 19 වෙනිදා ඔහුට ගිහිල්ලා 20 වෙනිදා හවස ගෙදර එන්න පුළුවන්. ආය 20 වෙනිදා ගිහිල්ලා 21 වෙනිදා හවස එන්න පුළුවන්. එතකොට අපිට ආකාර 4යි ආවේ. ඒ ආකාර 4 තමයි 17 18 දවස් දෙකේ ඔහුට යන්න පුළුවන්. ආය 18 19 දවස් දෙකේ ඔහුට යන්න පුළුවන්. ආය 19 20 දවස් දෙකේ යන්න පුළුවන්. ආය 20 21 දවස් දෙකේ ඔහුට නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්න පුළුවන්. එතකොට ටෝටල් දින ගණනාව එතන 4යි. මෙතන තියෙන්නේ ටෝටල් දින ගන්න ඒ සතියට අදාළව. ඊට බලමු අපි අවසාන සතියේ ඔහු කොහොමද නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්නේ කියලා. අවසාන සතිය අර කොන්දේසි වල කියලා තිබ්බා ඔහුට අවසාන සතිය අවසාන දවස් දෙකේ නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්නේ නැහැ කියලා. එතකොට මේ සතිය අවසාන දවස් දෙක කියන්නේ 27යි 28යි ඔහු සහභාගී වෙන්නේ නැහැ. කොහොමද සෙනසුරාදා දිනට ඔහු සහභාගී වෙන්නේ නැහැ. ඊට අමතරව මේ අවසාන සතිය අවසාන දවස් දෙක 27 28ත් ඔහු සහභාගී වෙන්නේ නැහැ කියලා ගානේ දීලා තිබ්බා. එතකොට ඔහුට සහභාගී වෙන්න පුළුවන් දවස් 3ක් තියෙනවා 24 25 26 දවස්වල. එතකොට බලමු මේ අනුයාතව ඔහුට කොහොමද දවස් දෙක සහභාගී වෙන්න පුළුවන් ආකාර ගන්න කීයද කියලා. ඔහුට අනිවාර්යයෙන්ම 24 වෙනිදා ගිහිල්ලා 25 වෙනිදා හවස ගෙදර එන්න පුළුවන්. ඒ වගේම 25 ගිහිල්ලා 26 ආපහු එන්න පුළුවන්. එතකොට ආකාර දෙකයි පුළුවන්. ඊට වඩා නිරීක්ෂණය සඳහා සහභාගී වෙන්න පුළුවන් ආකාර නැහැ. මෙතන තියෙන ආකාර දෙකයි. ඒ 24යි 25යි දිනයි, ආය 25 26 දිනයි. එතකොට ඒ සතිය ටෝටල් එක දවස් දෙකයි. එතකොට අහලා තිබ්බ ප්‍රශ්නවල තිබ්බේ පළවෙනි සතියේ සහභාගී වෙන්න පුළුවන් ආකාර ගන්නයි, දෙවෙනි සතියේ සහභාගී වෙන්න පුළුවන් ආකාර ගන්නයි, තුන්වෙනි සතිය සහ හතරවෙනි සතියේ සහභාගී වෙන්න පුළුවන් ආකාර ගන්න කීයද කියලා. ඊට අමතරව අපිට ප්‍රශ්නයක් තියලා තිබ්බා මේ සති 4ෙම ඔහු සහභාගී වෙච්ච මුළු ආකාර ගන්න කීයද කියලා. අපි ඒක හොයද්දී අපි මේ පළවෙනි සතියේ ටෝටල් ගාන ආවේ 1ක් ඒකයි. දෙවෙනි සතියේ ටෝටල් එක ආව අපිට 3ක් ඒකයි. තුන්වෙනි සතියේ ටෝටල් එක ආව 4ක් ඒකයි. හතරවෙනි සතිය අපිට ටෝටල් එක ආවේ දින ආකාර 2ක් ඒකයි. ඒ ටිකම එකතු කරපුවාම අපිට එන්නේ 10ක්.